අපි මනසින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ව අපිට නිර්වස්ත්‍ර කරන්න පුළුවන්. අපි ඇඳුම විනිවිද බලමු. මම කියන්නේ ඇඳුම විනිවිද බලලා රාගය ඇති කරගෙන නවතින්න එපා. ඇඳුම ඇතුලේ තියෙන හැමත් විනිවිද බලන්න. ඇඳුම විනිවිද බලලා ඔබට ඇති වෙන්නේ රාගය නම් ඔබ තව චුට්ටක් විනිවිද බැලුවොත් ඔබට විරාගය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඇඳුම විනිවිද බලලා රාගය ඇති කර ගැනීමෙන් නවතින්න එපා. හැමත් විනිවිද බලලා විරාගය ඇති කරගන්න. කාමයේ ද්වේෂයේ දෙකම නැති තැන ඔබට හිතා ගන්න පුළුවන් ද මොනතරම් සනීපයක් තියෙනවද? හිතා ගන්නවත්. ඒ නිසා අසුචි ගොඩවල් වල වැටිලා ඒ මැත්තේම ඉන්න එපා. ඒ විරාගය තුලින් ඇතිවෙන නිරාමස ප්‍රීතිය ඔබට කවදාවත් සල්ලි වලට ගන්න බෑ. අර අසුචි ගොඩවල් වල වැටිලා රෙස්ටුරන්ට් ගාන රින්ගල ජීවිතේ විනාශ කරගෙන පසුතැවීමද ඔබට ඕනි නැත්නම් මේ හැමදේම අතහැරීමෙන් ලබන සතුටද ඔබට ඕනි කියලා ඔබ තීරණය කරන්න. නිසා බුද්ධෝත්පාද කාලේ මනුස්ස පරිලාභය ලැබපු ඔබත් මේ පණිවිඩය අමතක කරලා අසුචි ගොඩවල් මැත්තේ වැටෙන්න නම් මන් දන්නේ ඔබ කොහොම මේ මෙතනට හිත හදා ගන්නවද කියලා. මේ අසුචි ගොඩවල් බව දැනද ඔබට ඕමනා ඔතන්ට වැටෙන්න නම් ඔබ කැමති ඌරන් වගේ ජීවත් වෙන්න නම් ඔබට පූර්ණ නිදහස් තියෙනවා. ඔබ ඌරන් වගේ ජීවත් වෙන්න. එහෙම නැත්තම් අනේ මගේ පින්වත්නි කරුණා කරලා මේ ඇත්ත කල්පනා කරන්න. මේ ඇත්ත කල්පනා කරලා ඔන්න බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා.